මං අද ආලුගේ ගෙදර ගිහින් යන්නද? යාළුවේ? මට ටිකක් පාළුයි වගේ තාත්ති. යාළුවෙක් එක්ක කතා කරගෙන ඉඳලා ආව නම් හිතට හරියයි කියලා හිතනවා. හිතේ සතුට කියන එක දෙන්නේ මොකදේ? එළිය නෙවෙයි. අපේ ඇතුළේ. වෙන කවුරු හරි අපිව සතුටු කරයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක මුලාවක්. නේද? සේවා මිනිස්සු කෝටියක් අපේ වටේට හිටියත් අපි ඉන්නේ තනියම සුදු විදියට. අපිට ඉන්නවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සු දවසක අපිව අතාරිනවා. අන්දදාට වැඩියෙන් දුක දැනෙන්නේ සතින්ම අහුවෙන්නේ. බය නැතුව තනි වෙන්න. ඔය මගේ කියලා හිතාගෙන ඉන්න හැමදේම මගේ නෙමෙයි කියලා තේරෙන දවසක් එනවා. අන්න ඒ දවසේ ඉන්නේ බය නැතුව තනි වෙන්න පුරුදු වෙන්න. තේරුණා? තාත්ති හරියට ජීවිතේ කියලා දැන් පොතක් වගේ.